සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් මම ඔයාලට කියා දෙන්න හදන්නේ අද පිපෙන්න වණ්ඩුවක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ වගේ හදලා උත්සාහ කරලා බලන්න. මේ තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය දේවල්. මං හාල් පිටි අරන් තියනවා 250ක් පමණ. ඒකට මං ඊස්ට් දාගන්නවා. සීනි තේ හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ මම මේක හොඳින් කලවම් කරගෙන ඒකට වතුර ටික ටික දමමින් හොඳින් අනා ගන්න ඕනේ. මේක දිය වෙන්නේ නැති වෙන්න අපි අනා ගන්න ඕනේ. මේ ගානට එනකන් අපි මේ මිශ්‍රණය අනාගෙන අපි මේක පැය 6ක් පමණ වහලා තියෙනවා. පැය 6කට පස්සේ මම සීනි ග්‍රෑම් 150ක් විතර අරන් තියෙනවා. ඒකට මම වතුර පොඩි ප්‍රමාණයක් දාගෙන අඩු හින්දරේ පැණි හදා ගන්නයි හදන්නේ. අපේ පැන් ටික දැන් පාට වේගෙන එන්නේ. මේ ගානට අපි පාට වේගෙන එනකොට අපි ගාගත්ත පොල් ටික දා ගන්නවා මේකට. දාලා හොඳින් කලවම් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල් පැණි ටික. ඊට පස්සේ අපි පැය 6කට පස්සේ අපි අනුක් මිශ්‍රණය දානවා. ඒක හොඳට පිපිලා තියෙන්නේ. දැන් මේකට පොල් පැණි ටික දාගමු. පොල් පැණි ටික දාලා අපි ඒකට ලුණු දාගන්නේ අන්තිමට. ලුණු දාලා සූදුරු චුට්ටක් දාගන්නවා. රස වගේම ගුණත් වැඩි වෙන්න. මේ වගේ හොඳට ඒක කලවම් කරලා කලවම් වුණාට පස්සේ මම ආයෙත් විනාඩි 10ක් විතර මේක වහලා තියෙනවා. විනාඩි 10කට පස්සේ අපි ඇටලා බලමු. ඒක ආයෙත් හොඳට පිපිලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඉඩ්ලි තැටියට මේ විදිහට දාලා ඒක වෙනම තඹගමු. ඊට පස්සේ අපි කැඳ පොලේ භාජනයකින් තියාගෙන මේ විදිහට අපි ඒකටත් වණ්ඩු දාලා ඒකෙත් තඹ ගන්නයි හදන්නේ. මේ තියෙන්නේ මං කැඳ පොලේට දාගත්ත වණ්ඩු මිශ්‍රණය. රයිස් කුකර් එකේ මම මේක තඹ ගන්න හදන්නේ. වතුර උතුරාගෙන එනකොට මම වණ්ඩු ටික තැම්බෙන්න තියනවා. මේක විනාඩි 10ක් විතර තැම්බුණාම හොඳටම ඇති. විනාඩි 10කට පස්සේ අපි බලමු අපේ ඉඩ්ලි තැටිය දාපු වණ්ඩු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක ඇලෙන ගතියට නැහැ. ඊට පස්සේ අපි කැඳ පොලේ දාපු වණ්ඩුව මේකෙම මෙහෙම තැම්බෙන්න තියමු. මේ තියෙන්නේ අපි කැඳ පොලේ තඹගත්ත වණ්ඩුව හොඳට පිපිලා පැලිලා ඇවිල්ලා තියෙනවා. මේ බලන්න ඔයාලට හරිම ලේසි. ඉතින් මේ විදියට ගොටු ගහලා හදනවට වඩා භාජනයක මෙහෙම කැඳ පොලේ තියලා ලස්සනට හදාගන්න පුළුවන්. හොඳට පිපිලා තියෙනවා. ඔයාලත් උත්සාහ කරන්න මේ වගේ ගෙදරදී නිකන් ඉන්න වෙලාවට හදන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපුවා ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි.